මම ඔයාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නද? හදිසියෙවත් ඔයාගේ ළඟම කෙනෙක් අසනීප වුණා කියන්නකෝ. එහෙම අසනීප වුණොත් එහෙම හොස්පිටල් එක ඇඩ්මිට් කරන්න තරම් ප්‍රමාණවත් මුදලක් ඔයා ගාව දැන් තියෙනවද? චුට්ටක් අහලා බලන්න ඔයාගෙන්. මම මගේ පාරිභෝගිකයෙක් ගැන ඔයාට කියන්න. මගේ පාරිභෝගිකයෙක් හිටියා. එයා හදිසියෙ අසනීප වෙනවා. එයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක්. ඒ වගේම තමන්ගේ පවුල ගැන, තමන්ගේ ආරක්ෂාව ගැන ගොඩක් හිතපු කෙනෙක්. එයා අසනීප වෙලා එයාගේ රෝහල් බිල වෙනවා ලක්ෂ 5ක්. සම්පූර්ණ රෝහල් බිල එයාට ගෙවන්න පුළුවන් වෙනවා මං එයාට හදලා දුන්න සැලසුම හරහා. ඒ වෙලාවේ එයාගේ අම්මා හොස්පිටල් එකට ඇවිල්ලා ඉන්නවා. අම්මගේ ඇස්වල කඳුළු දැක්කහම ඇත්තටම මටත් සතුටුයි. ඒ කියන්නේ එයාලට ඒ වගේ කරදරයක් වුණ වෙලාවක මට එයාලට පිහිට වෙන්න පුළුවන් වුණ එක ගැන ඇත්තටම තියෙන නිහතමානී ආඩම්බරයක්. මට එයාලට ඒ වෙලාවේ එයාලා කරදරයකටපත් වුණ වෙලාවේ මට එයාලට පුළුවන් වුණා පිහිට වෙන්න. ඔයාලත් කැමතිද මේ ගැන විස්තර දැනගන්න? ඔයාලත් කැමති නම් පහළ කමෙන්ට් බොක්ස් එකේ yes කියලා ටයිප් කරන්න. නැත්නම් DM කරන්න. මම කාංචනා. අපි කතා කරමු.